මෙතනින් ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවා මේ කොහෙද කියලා. අපි දැන් මේ ඉන්නේ ගාල්ලේ ඉඳන් උණුවටුන යන ගමන්. මෙන්න මේ ලස්සන හොටෙල් එකට තමයි අද අපි ඩේ අවුට් එක ආවේ. මේක තියෙන්නේ උණුවටුනේ ජංගල් බීච් එකට යන පාරේ. මාරම ලස්සන වීව් එකක් තමයි මෙතෙන්ට පේන්නේ. ඇත්තටම මේ වීව් එක දැක්කම මේ ලංකාවද කියලාත් හිතෙනවා. අපිට ගිය ගමන්ම වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කරා. ඇපල් ජූස් එකක් තමයි අපිට හම්බුනේ. මේ ලස්සන වීව් එක බලාගෙන අද දවසම එන්ජොයි කරන්න තමයි අපිට දැන් තියෙන්නේ. Outfit check. දැන් අපි මේ පූල් එකට තමයි යන්නේ. පූල් එකට පේන මේ වීව් එක දිහා නම් කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. මෙන්න මෙයාලා නම් මේ පැත්තේ පාරේ යනකොට එහෙම ඕන් තරම් බලන්න පුළුවන්. අපි පූල් එකට යනකොට නම් කවුරුත්ම පූල් එකේ හිටියේ නැහැ. ඒක නිසා නිදහසේ පූල් එක යූස් කරන්න පුළුවන්. සිමිනා හැම හුස්මේ ඔබ හැංගී ඉන්නවා. පූල් එකේ ඉන්නකොට වහිනවට ආස මං වගේ තව කවුරු හරි ඉන්නවද? මං නම් හරිම ආසයි. වැස්සයි කියලා ඉතින් පූල් එකකින් එළියට එන්න ඕනෙත් නැහැනේ. පූල් එකේ ගොඩක් වෙලා ඉඳලා හරිම බඩගිනි. දැන් අපි ආවා ලන්ච් වලට. අපිට මුලින්ම සර්ව් කරේ බ්‍රෙඩ් එක මෙන්න මේ ස්වීට් කෝන් සුප් එක. මෙන්න මේ ලස්සන වීව් එක බලාගෙන මීල් එක එන්ජොයි කරන්න තමයි දැන් තියෙන්නේ. पतझड़ के मौसम में भी रंगी चनारों जैसी झनके सन्नाटों में तू वीणा के तारों जैसी මේන් කෝස් එක විදිහට මං සිලෙක්ට් කරේ සීෆුඩ් නාසිගොරන්. තව චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් තිබ්බා. ඒක ඉතින් මගේ choice එක. जैसी चंदा भी दीवाना है तेरा चलती है तुझसे सारी चकोरियां काजल की सियाही. डिसर्ट्स वलට මම සිලෙක්ට් කරේ අයිස්ක්‍රීම්. कितनों की लव स्टोरियां केसरिया तेरा इश्क है पिया. අපි දැන් මේ යන්නේ තව ලස්සන ලොකේෂන් එකකට.
මේ හොටෙල් එක ළඟ තියෙනවා බීචස් දෙකක්. එකක් ජංගල් බීච් එක, අනිත් එක සුදුවැල්ල කියලා බීච් එක. අපි හොටෙල් එකෙන් ඇහුවාම අපිට කිව්වේ ජංගල් බීච් එක තමයි ළඟම බීච් එක කියලා. ඒ වුණාට පණ්ඩිත අපි ගියේ සුදුවැල්ල කියන බීච් එකට. ඇත්තටම මේ බීච් එකට යන්න ටිකක් අමාරුයි. ටිකක් පල්ලෙහාට බහින්න ඕනේ. සිරිපාදේ තමයි ඉතින් මතක් වෙන්නේ. මේ තියෙන්නේ සුදුවැල්ල කියන හරිම ලස්සන බීච් එක. මේ බීච් එකේ සෑන්ඩ් එක නිසා වෙන්න ඇති මේකට සුදුවැල්ල කියන්නේ. කලින් ජංගල් බීච් එකට මං ගිහින් තියෙනවා. ඒ බීච් එකේ මේ බීච් එකේ සෑන්ඩ් එක වෙනස් චුට්ටක්. බීච් එකේ ඉඳලා උඩට නගිනකොට තමයි මෙන්න මෙයාලව අපිට හම්බුනේ. මන් දන්නේ නැහැ මෙයාලගේ හැටිද නැත්නම් මෙයාලා චූටි පැටවුද කියලා. මෙයාලා හරිම චූටි. මං හිතන්නේ චූටි පැටවු වෙන්න ඇති. ලොකු අය නම් මං එක්කෙනෙක්වත් දැක්කේ නැහැ. ඊට පස්සේ අපි හොටෙල් එකට ඇවිල්ලා අපේ ස්නැක් එකයි ටී එකයිත් අරගෙන දැන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. මෙන්න මේ හොටෙල් එකේ තමයි අපි ඩේ අවුට් එක ස්පෙන්ඩ් කරේ. මේකේ නම තමයි ලෙවල්ස් උණුමටුන. ගෝල් පැත්තේ ඇවිල්ලා ගෝල් ෆෝර්ට් එකට නොගිහින් ගියොත් වැඩක් නෑනේ. අපි ඉතින් ගෝල් ෆෝර්ට් එකේ පොඩි වටයක් දැම්මා. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thanks for watching.